අම්, අද මම පුංචි වීඩියෝ ක්ලිප් එකක් ඇතරම වෙන වැඩකට ගිහපු ගමන් ඒ වැඩේ චුට්ටක් පෝස්ට්පෝන් වුණා. ඉතින් ඒ නිසා ඇත්තටම අපිට ජීවිතේ ගොඩක් වරදින අවස්ථාවන් වල ඒකට හේතු හොයන්න ඕන. මොකද නිතරම එකම දේ වෙනව නම් සහ අපිට නිතරම වරදිනවා නම් ඒක අන්නෝමලි. එහෙම නැත්නම් අපි කියන එක මොකද්ද? අසාමාන්‍ය. ඉතින් මේ අපි ගොඩක් අය රිසර්ච් කරනවානේ. ඇත්තටම අපි රිසර්ච් කරන්න ඕන ලයිෆ් ස්ටයිල් එකේ රිසර්ච් වලින් මොකද අපිට මොකද අපි අපිව සේෆ් කරගෙන ඉන්න ඕනනේ. මොකද සේෆ් සහ ස්ටේබල් කියන්නේ දෙකක්. සේෆ් වෙනවා කියන්නේ එකක්, ස්ටේබල් වෙනවා කියන්නේ එකක්. එතකොට මේ දෙකක්නේ. හැබැයි මිනිස්සු හිතනවා සේෆ් වුණාම ස්ටේබල් වෙනවා කියලා. නෝ. සේෆ් වුණා කියලා ස්ටේබල් වෙන්නේ නැහැ. ස්ටේබල් වුණා කියලා සේෆ් වෙන්නේ නැහැ. ඉතින් බලමු මොනවද ඔයාලට වරදින්න තියෙන හේතු කියලා. ඉතින් එකක් තමයි ඔයාලට වරදින්න තියෙන එක හේතුවක් තමයි ඔයාලා මූණ බලාගෙන කොහොමද බෑ කියලා හිතන වගේ මිනිස්සු ඉන්නනේ. දැන් අපිට මොකක් හරි කාට හරි එකමට බෑ. නමුත් මට බෑ කියන බැරිකමට මම පාර කරන අනේ පවුනේ දනේ කියලා කරනවනේ. අන්න එතකොටත් අපිට වරදිනවා. ඒක මිනිස්සු හිතන්නේ. number 2 තමයි එයාලා හරි හොඳ මිනිස්සු කියලා හිතන එක. අපි හිතනවා එයා හරි හොඳයි, එයාට අපි උදව් කරන්න ඕනේ කියලා. සමහරවිට අපිට තියෙන දේවලුත් අපි දීගෙන යන්න try කරනවානේ. අන්න එතකොටත් අපිට වරදිනවා. number 3 කවුරු නැතත් මං ඉන්නවනේ කියලා කියද්දි රැවටෙන එක. අපි ඔයාට කවුරු නැතත් මං ඉන්නවා කියලා අපි අපේ ලයිෆ් ස්ටයිල් එකේ අපි හැමදේම ෂෙයා කරන එක. no. මම නම් දැන් හිතන විදිහට මට ඉන්නේ මං විතරයි සහ මට විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් ඉන්නේ මං විතරයි. ඉතින් ඒ නිසා මගේ ලයිෆ් ස්ටයිල් එකේ දේවල් දැන් මම විතරයි මාත් එක්කම තමයි මම ඒව ගොඩක් වෙලාට ෂෙයා කරගන්නේ. ඒ වගේම තව දේවල් තමයි හිතවත් මිනිස්සු කියලා හිතට එන හැමදේම කියන්න යන්න එපා. අන්න එතකොටත් අපිට අපේ ජීවිතේ වරදිනවා ළමයි. ඒ වගේම number 5 අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කරගෙන අපි උත්තර හොයන යන එක. අන්න එතකොටත් අපිට වරදිනවා. මොකද අපේ ප්‍රශ්න අපේ වුණාට ඒව පිටයි බාරගන්නේ නැහැ. ඉතින් අපේ ප්‍රශ්න අපිම විසඳගන්න එක හොඳයි. ඒ වගේම අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්න කරගන්න යන්නත් එපා. මොකද ඒ කාලෙත් කියලා තියෙනවා ඇතුළත ගිනි පිටත දෙන්නත් එපා, පිටත ගිනි ඇතුළට දෙන්නත් එපා කියලා. number 6 හැමෝම අපි වගේ කියලා හිතලා පමණික්මම අපි සලකන්න යනවනේ. අන්න එතකොටත් අපිට වරදිනවා ළමයි. ඉතින් ඩිය ඔන්න ඔය හේතු හය හොඳට ඔයාලගේ මයින්ඩ් එකට දාලා පොඩ්ඩක් හිතලා බලන්න. ඔයාලටත් වැරදිලාද ඉන්නේ? ඉතින් අනිත් දවසේ නම් මේ හේතු නිසා නම් වරද්ද ගන්න එපා. මොකද තමන්ට ඉන්නේ තමන් විතරයි. තමන්ට විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් ඉන්නේ තමන් විතරයි. ඉතින් අදට ගිහින් එන්න කමෙන්ට් එකක් දාගෙන යන්න.